සුබ දවසක් යාළුවනේ. ඔයාලා කනිෂ්කනෙට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට මම අරගෙන ආවේ CapCut Pro කොහොමද ඔයාලගේ වීඩියෝ එඩිටිංగ్ වැඩවලට ෆ්‍රී යූස් කරගන්න කියලා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා වෙබ් බ්‍රවුසර් එකක් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ටයිප් කරගන්න up to down CapCut Windows කියලා. ඊට පස්සේ ඒක සර්ච් කරගන්න. ඊට උඩින්ම සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරනකොට මෙතන තියෙන old version කියලා එකක්. ඒක ක්ලික් කරගන්න ඕනේ. අපි මේ කරන්න යන්නේ කිසිසේත්ම නීති අනුකූල නොවන දෙයක් නන් නෙමෙයි. CapCut ලා නිකුත් කරු පරණ version එකක් පාවිච්චි කරන්න යන එක තමයි මේකෙන් වෙන්නේ. සරලව කිව්වොත් CapCut Pro version එක එන්න කලින් තිබ්බ පරණ version එකක් පාවිච්චි කරලා තමයි මේකෙන් වෙන්නේ. එහෙම පරණ version එක උනා කියලා චුට්ටක්වත් බය වෙන්න එපා. මේකේ කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. Pro එකේ තියෙන හැමදේම තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙනවා CMOS කියලා එකක්. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලා මේක තව පල්ලෙහාට ඩිස්කවර් කරගන්න. ඊට පස්සේ මේක තියෙනවා 1.4.0 කියලා version එකක්. ඔයාලා ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට යන්න ඔයාලා. මෙතන තියෙනවා download button එකක්. ඔයාලා ඒක ක්ලික් කරගන්න ඕනේ. මම ඉතින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි හින්දා කලින් download කරලා තියාගත්තේ. ඊට පස්සේ download වුණාට පස්සේ මේ tab එක කට් කරලා ඔයාලා download වෙච්ච folder එක තියෙන තැනට යන්න. ඊට පස්සේ ඔයාලා double click කරගන්න. ඊට පස්සේ මෙතන I එක කියන ටික් එක දාලා install now දෙන්න. ඊට පස්සේ මෙතන start now කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන shortcut එකක් ඔයාලගේ desktop එකට add වෙනවා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙතන start creating කියන එක ඔබලා CapCut Pro features ඔයාලට තියනවාද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන animation කියන එකට යන්න. ඒකේ ඔයාලට pro ගන්න තියෙන හැමදේම free ගන්න පුළුවන්. බලලා discover කරලා බලන්න ඔක්කොම තියෙනවා. effect කියනකට යන්න. ඒ වගේ pro ගන්න තියෙන හැමදේම ඔයාලට free දීලා තියෙනවා. මේක sticker, text ඔක්කොම තියෙනවා. එහෙනම් යාළුවනේ මම හිතනවා අද ගෙනාව වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. අද ගෙනාව වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.